නොතේරෙන දේවල් සියලු දේ මම කියලා දෙනවා. පැත්තේ වීල් එකේ වම් අත පැත්තේ වීල් එකේ කෙරෙන්නේ මොකද්ද කියලා අහලා තිබ්බා. ආපහු කට්ටියට අමතක වෙලාද කොහෙද? අනිවාර්යෙන් ඔයාගේ ෆර්ම් එකේ අප්ඩේට් ටික චෙක් කරලා බලන්න ඕනේ. අද දවසට මේවා අප්ඩේට් වෙලාද නැද්ද තියෙන්නේ කියලා. කට්ටිය අහලා තිබ්බා මේ පොඩි රිප්ලයි වීඩියෝ එකක් තමයි දෙන්න හදන්නේ මම මේ. ඩ්‍රෝන් එක උඩට ගත්තාට පස්සේ ඩ්‍රෝන් එකේ මේ දකුණු අත පැත්තේ වීල් එකේ වම් අත පැත්තේ වීල් එකේ කෙරෙන්නේ මොකද්ද කියලා අහලා තිබ්බා. ආපහු කට්ටියට අමතක වෙලාද කොහෙද? මේ වීල් දෙකෙන් වෙන්නේ මේකෙන් කරන්නේ ඩ්‍රෝන් එක උඩට යනවා පල්ලෙහාට යනවා එක තැන වම් අත පැත්තට කරකවන එක තමයි මේ පැත්තෙන් වෙන්නේ. එක තැන දකුණු අත පැත්තට කරකවන එක තමයි මේ පැත්තෙන් වෙන්නේ. එතකොට සමහරක් අය කමෙන්ට් කරලා අහලා තිබ්බා මගේ මේ වීල් එක පල්ලෙහාට ඔබන් හිටියොත් ඩ්‍රෝන් එක කඩාගෙන වැටෙනවද? කියන්නේ මෙහෙම පල්ලෙහාට ඔබන් ඩ්‍රෝන් එක කඩාගෙන වැටෙනවද? ඩ්‍රෝන් එක ඇත්තටම එහෙම කඩාගෙන වැටෙන්නේ නැහැ. ඔන්න බලන්න මේ ඩ්‍රෝන් එක කඩාගෙන වැටෙන්නේ නැහැ. මම මේක පල්ලෙහාටම කරන්නම්. ඩ්‍රෝන් එක පොළොව මට්ටමට ඇවිල්ලා මෙන්න ඔබාගෙන ඉන්නේ. නතර වෙනවා. ඊට පස්සේ ඔටෝ ලෑන්ඩින් කියන සිස්ටම් එකකට තමයි එයා යන්නේ. හරිද? මේ වීල් එක පල්ලෙහාට ඔබාගෙන හිටියා කියලා මේ ඩ්‍රෝන් එක පොළොවේ ඇවිල්ලා වදින්නේවත් එහෙම මුකුත් වෙන්නේ නැහැ. මම ආපුව මේක පෙන්නන්නම්. මේ වීල් දෙකෙන් කරන්නේ ඩ්‍රෝන් එක උඩට යනවා පල්ලෙහාට යනවා එක තැන මේ වම් අත පැත්තට එක තැන දකුණු අත පැත්තට ඩ්‍රෝන් එක ඉස්සරහට යනවා ඩ්‍රෝන් එක පස්සට එනවා ඩ්‍රෝන් එක මේ දකුණු අත පැත්තට යනවා ඩ්‍රෝන් එක වම් අත පැත්තට යනවා ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරන්නේ මේ වීල් දෙක V අකුරක් හැඩයට මැදට ලං කරන්න ඊට පස්සේ ඩ්‍රෝන් එක ස්ටාර්ට් වෙනවා ඊට පස්සේ අපි කරන්නේ ඩ්‍රෝන් එක උඩට ගන්නවා මේ වීල් එකෙන් ආපු ඔන්න බලන්න ඩ්‍රෝන් එක උඩට එනවා ඒකයි අර වෙනදා කියනවා වගේ හැමදාම ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඩ්‍රෝන් එකේ බැටරි ලයිෆ් එක කොච්චරක් තියෙනවද සැටලයිට්ස් කොච්චරක් තියෙනවද ඒ ටික අනිවාර්යෙන් අප්ඩේට් කරන්න ඔයාගේ හෝම් පොයින්ට් එක අප්ඩේට් වුණාද ඒ හැමදේම මේ චෙක් කරලා බලලා තමයි ඉතින් ඔයගොල්ලෝ ඩ්‍රෝන් එකක් මේ ෆ්ලයි කරන්න කලින් ඒ ටික අප්ඩේට්ද කියලා බලන්න ඕනේ සහ මේ මෙතන කෙරෝල තියෙන තිත් තුන ක්ලික් කරලා about එකට ගිහිල්ලා අනිවාර්යෙන් ඔයාගේ ෆර්ම් එකේ අප්ඩේට් ටික චෙක් කරලා බලන්න ඕනේ අද දවසට මේවා අප්ඩේට් වෙලාද නැද්ද තියෙන්නේ කියලා. ඒකට ඔයා ටික අප්ඩේට් කරලා තමයි වැඩේ පටන් ගන්න ඕනේ. අනෙක තමයි තව දෙයක් මේ ඩ්‍රෝන් එක ඔයගොල්ලෝ අතර ගන්නකොට මේ විදිහට අත හොල්ලන්න එපා. එතකොට මේ වීල් එක අපි කොච්චර ඔබන් හිටියත් ඒ වීල් එකෙන් මේ එයා මෙයා වෙන්නේ ඉන්ඩිකේට් වෙන්නේ නැතුව යනවා. අත හෙල්ලුනොත් එහෙනම් දැක්ක ඩ්‍රෝන් එක උඩට යනවා. මේ වීල් එක පල්ලෙහාට ඔබාගෙන මෙහෙම අත තියාගත්තොත් තමයි එයා හරියටම මේ ලෑන්ඩින් වෙන පොසිෂන් එකකට එන්නේ හොඳේ. ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්න වලට මම මේ වීඩියෝ එක රිප්ලයි එක විතර දැම්මේ. ආමුණ හරිය තියෙනවා නම් ඕගලන්ට මේ නොතේරෙන දේවල් දැනගන්න ඕන දේවල් මට දාන්න කමෙන්ට් එකක් මම ඔයාලට රිප්ලයි වීඩියෝ එකක් ඉදිරි ඉස්සරහට ඩ්‍රෝන්ස් ගැන ඔක්කොම කියලා දෙන්න. ඉතින් ඕගොල්ලෝ අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා තියාගන්න. මගේ එන වීඩියෝස් ඔක්කොම බලන්න. ඕගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තමයි මම මේ channel එකෙන් දාන්නේ. ඉතින් මේ වගේ tricks මොන හරි දැනගන්න ඕන නම් මට message කරන්න නැත්නම් comment දාන්න. ඕගොල්ලන්ට නොතේරෙන දේවල් සියලු දේ මම කියලා දෙනවා. හරි? එහෙනම් thank you.